ස්මෝකා ගැන මොකද කියන්න තියෙන්නේ? ස්මෝකියෝ ගැන කියන්න තියෙන්නේ ස්මෝකියෝ කියන්නේ අපි අවංකව කතා කරමු. ස්මෝකියෝ කියන්නේ අපි පොඩි කාලෙන් දැකපු සුපිරි රැපර් කෙනෙක්. පර්ෆෙක්ට් මම දැකපු දිලිසෙන රැපර්ස්. පොඩි කාලේ මම ඒ කාලේ මමත් මොහොක් කට් එක මොහොක් කට්ටිය නවදන්නේ ඒ කට්ටිය මොහොක් ලංකාවේ ෆස්ට් ටයිම් මොහොක් කියවුවා මම දැක්කේ ස්මෝකියෝ තමයි මම දැක්කේ 2015 සමාජයේ ඒක වයිට් කලරෙන් ගාලා තිබ්බේ මම බ්ලීච් එකක් වගේ දාලා තිබ්බේ ඒ ෆොටෝස් එමත් මගේ පරණ ෆෝන් වල සේව් කරලා තිබ්බා. ඇත්තම කතා කරද්දී ස්මෝකෝ කියන්නේ මම ෆේවරිට් රැපර් කෙනෙක් මගේ. කාලෙත් සමග ස්මෝකියෝ කියන පුද්ගලයා ස්ට්‍රීට් ලෙවල් එකෙන් අයින් කළා. පොඩක් ආව තැනකට. එයා ඩිස් කියු ගමන මම දන්නවා. එයා ඩිස් කියු ගමන පැහැදිලි හරියට හොඳයි. ස්මෝකියෝ ඩිස් කරපු සීන් එක ගැන කතා කරනවා නම් අපි ලයිව් එක ගිහිල්ලා එයාට පොඩි කින්ඩියක් දැම්මා. අපි ඕනේ කින්ඩි දාගන්න එක ළඟ ඉද්දි නේද? මේ DJමා ස්මෝකා කියන්නේ ට්‍රයැන්ගල් එක වගේ ෆැම් එක වගේ හිටියේ. ඒ තුන් දෙනාම දැන් කැල්ල විසිරලා ගිහින් ඉන්නේ. LMGත් නෑ මොකුත් නෑ. එකපාරට කොන සෙට් එකේ LMGN 44 කොළම සෙට් එකේ බීෆ් දන්නේ අවදෙන් පීස් සමාදාන වෙයි. සාමය වැදගත්. රෝමෙන් කියපන් නම රෝමෙන් නම් ඕනේ කියපන් නම වාද සතා වෙන්න වගේ එයාගේම ලයින් තියෙන්නේ. ස්මෝකියෝ කියන්නේ ඉතින් මම දන්නවා මම මේ ට්‍රැප් මියුසික් වලින් කැප කරලා තියෙන දේවල් ජීවිතේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් කැප කරලා ආපු කෙනෙක් තමයි ස්මෝකියෝ කියන්නේ. තමන්ගේ ජීවිතේ වටිනාම කාලය ඒ මියුසික් කරලා ඒක පුදුමාකාර ඒක එල්ලා ගනුදෙනුවක් බ්‍රෝ. සාමාන්‍ය මනුස්සයෙක් ඒක කරන්න අමාරුයි. ස්මෝකියෝ කරන දේ අපි කරන දේ අතන අමාරුයි. That's chain, bro. Bling. ගොඩාක් ඔය වයින් කට්ටියගේ සල්ලි වලින් මම අද බ්ලින් යා. ඒක නම් බල වදක් වෙන දාගෙන. ස්මෝකත් එක්ක කරමු මාරු ට්‍රැක් එක. මම හිතන්නේ මගේ ජීවිතේ කරපු පළවෙනි ෆීචරින් එක කෙවින් ස්මෝකියෝත් එක්ක කරනවා. එතකොට ස්මෝකට මම ෆ්‍රී ස්ටයිල් එකක් කියුවේ. ස්මෝකට ඩිස් එකක් කරන්න මට කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ බ්‍රෝ. දන්නවා. ඒ වුණාට එළියෙන් එන පීඩනේ අපේ ගමට මං කියන්නේ කිසිම වෙලාවක ගමකට අපහාස ගන්නවා බ්‍රෝ. දන්නවා. මොකද මුළු ලංකාවෙම ඉන්නේ උඹගේ සිංහල මිනිස්සු. ඉතින් මං කියන්නේ බොසා එහෙම කරන්න හොඳ නෑ. මොකද පාර අඩු ගන්නවට යන්න නෑ මට. අපේ පාර කවිදන් යන්න නෑ. මේකයි පොඩි වුණොත් එක කුණු හarpෙන් බයිනවා යදාල පුද්ගලයාගේ නම කියලා. අංගා වීඩියෝස් පාව දෙනවා සාක්ෂි වල. එහෙම ඕනේ නෑ. අනික අපි දාපු කින්ඩියක් දැම්මා. එතනින් යාට මේ එකක් මගේ නන්නේ මට තේරෙන විදිහට මං කරනවා ඉතින්. එච්චර මට කියන්නේ. තවම ප්‍රශ්න.
ඒක තමයි එයා ගාපු ඩිස් එක ස්ටේජ් වල ගහනවා එහෙම එකක් තියෙනවා මම දැක්කා. ඉතින් ඊළඟ ස්ටේජ් එකත් අපි හමු වෙනවනේ. අපි දෙගොල්ලම හමු වෙනවා. බලමු අපේ ට්‍රැක්ස් තියෙනවා. දැම්මේ නැතුණාට මේ දාන්න නැත්තේ තාමත් උඩ බලාගෙන නේ කියලා ගන්න තමයි වෙන්නේ යාටයි අපිටයි ඇත්තයි කියනකොට සමහර අපි දන්න දේවල් එයා දන්න දේවල් මිච්චලා ටික්සලා එනකොට අන්තිමට ෆක් වෙලා තියෙන්නේ බ්‍රෝ යාළුවෝ තුන්දෙනා බ්‍රෝ අපි එකට කාපු බීපු එක මාස ගණන් සෙට්ටලා එකට සපදාපු එකට දුක විඳපු මට මතකයි මේ ස්මෝකයි මයි එන කන්දක මේ අපි දෙන්න ෆෝන් නැත්ත ඔෆ් ටෝච් එකකුත් නැහැ චූචි තීතක දූදි ටෝච් එක යන්නේ උත්තර නැහැ මේ ලයිටර් එක ගාගෙන කන්දන් නැංග කාන් මේව වලවල් වල කැරි ආතල්ලේ කුඩ්ඩා එපදෙදි තැන්ගින්න වගේ සුද්දා හොඳයි ඇලයි